මීට කලින් වීඩියෝ එකෙන් කතා කළේ මේෂ රාශිය ගැන විස්තර. අද මෙම වීඩියෝ එකෙන් කතා කරන්නේ වෘෂභ රාශියෙන් උපන් අයගේ ගති ලක්ෂණ ගැන. සාමාන්‍ය රූප ස්වභාව පළල්ලු නළලකින් යුත් මධ්‍යම ප්‍රමාණයට වඩා තරමක් ලොකු බිරන්නා වූ ශරීරයකි. බෙල්ල මහත් වේ. රළු හිසකෙස් වේ. සෙම් අධික වේ. ගතිගුණ සිකුරු හිමි වෘෂභයේ උපන් අය කෞතුක දේවලට ආශා කරයි. ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි. තිර රාශියේ ගතිය ඔප්පු කිරීමට මෙන් නොනැමෙන හිතක් ඇති වේ. හිතේ තබාගෙන සිටීමට සමතෙකි. තරහ වීමත් හෙමින්ය. එසේ වුණොත් හොඳ වීමත් හෙමින්ය. අනුන්ට තේරුම් ගත නොහැකි ගුප්ත ගති තිබේ. ඊතා සුළු දේවල් පවා සිතේ තබාගෙන සිට උවමනා වූ විට ඉදිරිපත් කර කතා කරයි. ස්ථීර ජය ලැබෙන තුරු සටන් කරගෙන යාමට සමර්ථයි. මිල මුදල් සම්බන්ධ හා තමාගේ ලෞකික දේවල බොහෝ සුපරීක්ෂාකාරී වෙයි. සිකුරා මෙන්ම වෛවාරණ ඇඳුම් පැළඳුම් වලට වියදම් කිරීමට මැලි නොවේ. භූමියට හිත වේ. වැවීමට මල් වැවීමට හිත වේ. අන්‍යයන් උදෙසා වියදම් කිරීමට ටිකක් මැලි වෙයි. තරමක් ලෝභී වෙයි. මුදල් ගනුදෙනුවල දී ප්‍රවේශම් වෙයි. කඩිසර කමක් නැත. එහෙත් නොනවත්තා වැඩෙහි යෙදී කරගෙන යාමට සමර්ථ වේ. විරුද්ධ කාර්යයා ඉදිරියේ දනින් වැටි නැමෙන්නේ නොවේ. ස්වාභාවික දර්ශනයන්ට ප්‍රිය වේ. නගරබද ජීවිතයට වඩා මල් ගොමු පළතුරු ගස් වැල් ආදීන් යුත් පිටිසරබද ජීවිතයේ යහපත්සේ සිතයි. කතාවට බොහොම හොඳයි. කරුණු ඇතුව කතා කරයි. තමාගේ අදහස් තදින් අල්ලාගෙනම සිටී. අනුන්ගේ දැනමිතිකම් අනුව කටයුතු කිරීමට සතුටු නැත. තමා දන්නා කෙනෙක්සේ සිතයි. සිතුවිලි ලෞකික පැත්තටම බර වේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තරමක ලෝභකමත් සැප පහසුවට ඕනෑවට වඩා ආශාවත් ජය ගැනීමට තිබෙන ආශාවත්ය. එම නිසාම සතුරෝ ඇති වෙති. නඩු මගටද බසින්න අන්තිමේදී සිදුවේ. රෝග සියලු සෙම් රෝග පහසුවෙන් සෑදේ. ඔළුවේ බෙල්ලේ හා පපුවේ රෝග උගුරේ රෝග පීනස ඇදුම සෙම්ගෙඩි ලෙහෙසියෙන් සෑදේ. කල්යාමේදී මලබද්ධය ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම වතුර වැඩිකම පිළිබඳ රෝග ලේනහර පිපිරීම පණ නැතිවීම ආදී රෝග සෑදේ. වෘෂභයෙන් උපන් අයට පැළඳීමට සුදුසු වන්නේ පච්ච ගල් ඇල්ලූ මුදුය.